Hey guys, welcome back to the all day vlogs. ඉතින් අපේ Banff Alberta Banff trip එකේ අද day 2 vlog එක. ඉතින් අද තමයි අපේ interesting adventure එක පටන් ගන්න. ඉතින් interesting places දෙක තුනකට යන්න ඉන්නවාද? ඉතින් අපි ඔයගොල්ලෝ දකින්න ඇති දැන් ඒක පටන් ගද්දී වුණා ලස්සන drive එකක් අපිට තිබ්බා මේ අපි මේ sunrise එකත් එක්ක මේ අපි ලේක් ලුයිස් එකට තමයි ඉස්සරහම වෙලා ඉන්නේ. ඉතින් gladly we found parking. මොකද මෙතන parking හොයාගන්න එක පට්ට අමාරු. දැන් වෙලාව උදේ 6:00යි. උදෙන්ම ආවා. ඉතින් ඒක මං කිව්වේ early mornings එකක් තියෙනවා මේ ටිකේම. අර මේවා vacation කියන්න බෑ. මේවට කියන්න බලව මේ vacation නෙවෙයි. ඉතින් rest එකක් නෑ. run එකේ ඉන්නේ. ඕනනම් ගිහිල්ලා බලමු. ලෝකේ තියෙන ලස්සනම lakes එකක් අපි ඔයාලට අද පෙන්නනවා. ඒ ලස්සන ඇත්තටම වීඩියෝ වලට කියන අමාරු කියලා ගොඩක් try කරා but it's hard Yeah. but පුළුවන් විදිහට ගේන්න ඕගොල්ලෝ මේක දැකලා ඇති තා vlogs වලින් ඊට කලින් but අපේ vlog එකත් බලන්න okay subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න and Instagram ඔක්කොම අපි follow කරන්න ඔක්කොම updates එන්නේ එකේ එහෙනම් අපි ගිහිල්ලා බලමු අපේ දවස් පටන් ගමු එහෙනම් right yes. let's go Wife, are you ready Oh my god, yes. okay let's do it ලොකු වෝකයක් තියනද Lake Louise එකට 3 kilometers. Lake Shore එකට Ole show. අපි ඉන්නේ කොහෙද ඉන්නේ අපි කොහෙද ඉන්නේ? Where are you? you are here What should I do? I need a coffee. We made it. ලෝක ප්‍රසිද්ධ Lake Louise එකට පිළිගන්නවා ඔබ. Wow. ඕකේ ඉතින් කොහොම තමයි අපි ලේක් ලුයිස් එකට ආපු ගමන්ම තියෙන view එක. ඉතින් අපි මේ දැන් බලන්නේ ලේක් ෂෝ එකේ. මෙතන තියෙනවා නිකන් කිලෝමීටර් විතර හයික් එකක්. ලේක් ෂෝ එක වටේ ලස්සට ගිහිල්ලා. ඉතින් එක තැනක් නෙමෙයි. දැන් ගොඩක් තියෙනවා. එහෙනම් ගිහිල්ලා මෙතන පොඩ්ඩක් ස්පෙන්ඩ් කරලා බලමු. මොකද අපිට ඊළඟ ලේක් එකට යන්න තියෙන ෂටල් එක තියෙන 12ට. දැන් වෙලාව තාම 7යි. ඉතින් වෙනකම් පොඩි හයික් එකකුත් තියෙනවා බලමු. ඉස්සලා මේ you know let's go and get a coffee. Let's get a coffee. Yeah, coffee Much needed. මොනවද බොන්නේ ළමයා? කොෆි හදාගත්තා. Good. Ben fry no. Okay, wife, happy there? Cheers. Yes. Cheers. කොහොමද coffee එක? Happy life. කොහොමද coffee එක? Coffee එක feels like $7 වගේ වුණා. Tastes like $7. Okay, අපි දැන් ගත්තා coffee එක අපේ much needed. ඉතින් දන්නවා මේ ලේක් ලුයිස් එක වටේ තියෙන හැමදේම පට්ට ගණන්. ඉතින් මෙයා මේ coffee එකත් like $7. That's why නිකන් බිව්වහම Tastes like coffee එකට වැඩිය නිකන් tastes like $7. Tastes like dollars. Tastes like $7. yeah, I think ගත්ත අපේ කෙලිම අපිට ඕන coffee එක. එහෙනම් දැන් අපි යන් lake show එකේ පොඩි රවුමක් දාන්න. මොකද වෙන්නේ බලන්න. I'm excited for this and canoe එක කරන්න තියෙනවා. canoeing කරන්න තියෙනවා. So we'll see how I'm not sure මේ කොච්චර crowded වෙයිද කියලා. ඔව් දැන් ඕන පොඩ crowded වෙන අපි දැන් ආපු නිසා let's see. Okay. යම් බලමු. Look, Anuradha living the life. Hello. You living the life? Yes. Living the life. ඔයා කිව්වාගේ මොනාලිසා වගේ. මේක නිකන් මේක මොනාලිසා වගේ. ඒ කියන්නේ කොහෙට ගියත් we get the same view. View ලස්සන view එකක් තියෙනවා. Oh my god. Sure. අපි තියෙන්නේ canoeing. අපි බලමු try එකක් දෙමු. අපි plan කරන් ඉන්නවා මෙතන canoeing කරන්න. නැත්නම් lake Moraine lake එකේ canoeing කරන්න. Yeah. Mountain එකයි. Crazy view. Yeah, මාර ලස්සනයි. ඇල්බර්ට් ආපු අය ඉතින් දන්නවා ඇති කොච්චර ලස්සනද කියලා. මෙහි ඇවිල්ලා ඉන්න අය. Okay, you ready for the little hike? Little hike, yes, I'm ready. Let's do it.
ඕකේ ඉතින් අපි පටන් ගත්තා ලේක් ෂෝ එකේ හයික් එක. යා ඉතින් මේකේ තියෙන ලස්සන හයික්ස් දෙක තුනක් ඇත්තටම උඩට යන්න කිලෝමීටර් 4ක් විතර. යා බට් අපේ තියෙන මේ පාර අපේ ප්ලෑන් එකේ තියෙන අපේ ඒකට ටයිම් වෙනම එකත් එක prepare වෙලා එන්න ඕනේ. ස්කෙජියුල් එකත් එක්ක ඒක කරන්න අමාරුයි තියෙනවා ලිටල් බී හයිව් කියලා ලස්සන හයික් එකකට ගියාම ලේක් ලුයිස් එක ලස්සනට පේනවා මේ ඒකට අර වෙනම ප්‍රිපෙයාර් වෙලා ඒ වෙනුවෙන්ම කමිට් වෙලා එන්න ඕනේ. යා ඒක අපි නෙක්ස්ට් ටයිම් දාගමු. ගාගමු යා. ඒක නෙක්ස්ට් ටයිම් අපි දාගමු. බකට් ලිස්ට් එකට එන එක. yes අපි මේ පාර බේසික් දේවල් ටික විතරක් කරලා කරලා සතුටින් ගෙදර සතුටින් ගෙදර යන්න. යා මොකද ටයිම් ඔක්කොමත් එක්ක මේ ටිකක් අමාරුයි. දැන් මේ ඕන පේනදී ලේක් එකේ කලර් එක අපි දැන් අර ඉස්සෙල්ලා දැම්මට වැඩිය ලස්සන දැන් අර ලස්සන පේනවා. ඉරව් වැටෙනකොට අර ටර්කෝයිස් කලර් එක පොඩ එනවා. යා. nice. this is life. This is life. මේක මේ මේකෙන් ඔය දැන් අපිට ලස්සන. රෙගියුලර් ලයිෆ් එක යන්න ටිකක් අමාරුයි වගේ මට හිතෙන්නේ. ඔව් ඇත්තටම දැන් මෙහෙම ලස්සන වීව් දැකලා. යා කොහෙද ඉන්නේ අපි? අපි දැන් ඉන්නේ එන්ඩ් එකේ නේද ලේක් ලුයිස් එකේ. ලේක් ලුයිස් එකේ very end එකේ ඉන්නේ. මෙරි එන්ඩ් එකේ අපි ඉන්නේ. යන් අර ඔතන පොඩක් තියෙනවා ෂෝ එකක් වගේ. යා. එතනට කොච්චරද එන්ඩ් එක කිලෝමීටර් දෙකක්ද? කිලෝමීටර් දෙකක්. කිලෝමීටර් දෙකක්. 2 kilometers. අපි යන් මේ පැත්තට. Yeah. ගල් වලින් පැන පැන යන්. Already. අපි දැන් ඉන්නේ ලේක් ලුයිස් එකේ අනිත් කෙළවරේ end එකේ. යා. right right. මෙරි එන්ඩ් එකේ. very end එකේ. ඔන්න පේනදී ඔන්න. Yeah we go. තියෙන්නේ. වීව් එක. ඔන්න හරියට අන්නේ තියෙන බිල්ඩින් එක පටන් ගත්තා. යා. crazy view. බලයික. wife කැලේ පැන්නද? කැලේ පැන්න. Look at the view. Look at the view. ඕ ලස්සනයි. පොඩ තවුඩ තැනකට ආවා. ගල් නැග. මෙයාට මේ යා ආ, එන්න වගේ ඒවා. උඩ තැන් ගල්. එහෙම තමයි ඒතර බානක වීව් එක හොඳට පේනවනේ. මෙච්චර ආපු එකේ. දන්නේ නැහැ. කිද්ද? දන්නේ නැහැ. ඉක්කෑවිද? අනිවන්ද පස්සට නල ලස්සනට ගියා. අර ඉන්නේ. I was a groundhog. අනේ. ඒකල ඩේන්ජරස්ද? I don't know. අර බාන්නේ යාට මුකුත් ෂූස් ඕනේ ලස්සනට හයික් අපි කරනවා. දැන් කොහෙද යන්නේ? දැන් යනවා අපි Yeah. 30 minutes 160 1 hour 1 we'll get 1 hour right? Yeah, we'll get 1 hour. Okay, let's go. ලොකු රශ ගන්න තාම උදේ නිසා. Yeah. බලන්න කරේ ලේක් එකද. Are you excited? I am excited. Bucket list, right? Bucket list. මා වෙත් නිකන් නෙවෙයි. No, don't worry, I got you. ඔය මා බේර ගන්න. Yes. And if we want 30 minutes or 1 hour today? Okay, bye, Sid. Excited. Let's do it. Good, how are you? Hey, wifey. Hi. Hi. Row your boat. Ding, ding. I love my life. I love it. So nice. Okay, ඉතින් යා වෙනදී ලේක් ලුයිස් එක මැද්දේ ඉන්නේ. We are paddling baby. We are paddling. Nice. හොරගෙඩියා මොනාද කන්නේ හොරාට? Man, best fingers I ever had. Oh my god. කොහොමද Pringles නුයි mountains නුයි So good. යා. wow. තනියෙන් කන්න එපා ඉතින් වඳුරු පැටියා වගේ මටත් දෙන්න. මේ කියන්න ඕනේ ඉතල ඔක දකින්න ඇති
මේක 1 hour rent කරන්න $180 plus tax. ඉතින් පාඩු නෑ. කියන්න ඕනේ a little bit pricey but worth it. Yeah. And අනිත් lakes වලත් තියෙනවා ඔය ගණන්ම වගේ මම Marine Lake එකෙත් 160 70 something. මම Emerald Lake එකේ it's cheaper like $100 but you don't get the same view. Yeah, මෙතන මේ pricey but view එක ලස්සනයි. Experience එක and view එකට තමයි we are paying. මාරම worth it. හරිම ලස්සනයි. ඒ කියන්නේ මේ ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ලස්සන වීඩියෝස් වලට ගන්න ඇත්තටම හරිම අමාරුයි. ඇත්තටම අමාරුයි but we are trying our best. sunglasses ගාලා enjoy කරන්න. ඔව් එච්චරට ලස්සනයි. ආපු කට්ටිය මේ vlogs බලන මෙහි ආපු කට්ටිය දන්නේ නැති මං කියන්නේ මොකද්ද කියලා. but අපි try කරනවා පුළුවන් තරම් maximum ඕගලන්ට මේකේ ලස්සන පෙන්නන්න. හරිම ලස්සනයි snow mountains වල උඩ තීති. glaciers නේ? You want some? Yes, please. මාර ලස්සනයි. අපි ගියේ මේ A1 කියන බෝට් එකේ A1 බෝට් එකේ fun fact එක තමයි අපි බහිද්දි කිව්වා මේ බෝට් එකේ ජස්ටින් බීබර් ගිහිල්ලා තියෙන්නේ A1 වෙන්න. Yeah, last year Justin Bieber මේ Banff ආපු වෙලාවේ ඔය A1 කියන එක තමයි ගිහිල්ලා තියෙන්නේ. ජස්ටින් බීබර් ඉස්සරහට පිටිපස්සට වාඩි වෙන්නේ නැද්ද? දන්නේ නැහැ පිටිපස්ස එන්නේ නැති. ඉතින් මේ අපි දෙන්න because I'm a big fan that's of that's a very coincident, right? Yes. Yeah. Thank you, Okay. Justin Bieber. Okay guys, ඉතින් ඔහොම තමයි අපේ Lake Louise එකේ ඇඩ්වෙන්චර් එක උනේ. ඊළඟට යනවා අපි Moraine Lake එකට. ඉතින් ඒක ගන්න ඕනේ ඒකට යන්න ෂටල් එකක් ගන්න ඕනේ. ඉතින් එහෙනම් ගිහිල්ලා බලමු ෂටල් එක. ෂටල් එක ගන්න. තරන්ට ගිහිල්ලා බලමු. අද ඔක්කොම lake අද ඔක්කොම lake scene එකේ ඉන්නේ. Full lake scene එකේ. අද හීනෙන් දකින්නෙත් lakes විතරයි. Let's go. Let's go. Okay, අපි දැන් ඇවිල්ලා ඉන්නේ Marine Lake එකේ ෂටල් එක ගන්න. ෂටල් එක ගන්න Marine Lake එකේ ෂටල් එක ගන්න. ඉතින් අපිට තියෙන්නේ 12:01 කියන ඒ ඩිපාර්චර් ටයිම් එකේ තමයි අපිට තියෙන්නේ. ඉතින් මෙතනට කියන්නේ park and ride කියලා. ඇත්තම කිව්වොත් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ මේකේ ටිකට් එකක් ගන්න එක මේ ෂටල් සර්විස් එක මේ park Canada ගෙන් කරන්නේ. ඩොලර් නිකන් දෙන්නටම with tax and everything $30 වගේ යන්නේ. less than $30. Yeah, around $30. ඒක ගන්න මාර ගේමක් දෙන්න ඕනේ. මාර ගේමක් දෙන්න ඕනේ කොන්සර්ට් ටිකට් එකක් ගන්නවා වගේ අර queue එකේ ඉඳලා online ගන්න ඕනේ. අපිට උදේ ගන්න බැරි වුණා උදේ ස්ලොට්ස් මොකද? yes උදේ ස්ලොට්ස් ඔක්කොම ටට්ටක් ගාලා යනවා. ඉතින් කමන්නේ අපිට 12ක ගෙන්න හොඳ ස්ලොට් එකක්. ඉතින් අර මේක ගත්තොත් මේ ෂටල් එක Lake Louise Moraine Lake මේගොල්ලෝ දෙකටම අපිට included. ඉතින් අපි අර 12 ස්ලොට් එක හම්බෙච්ච නිසා තමයි අපි Lake Louise එකට උදේ පාන්දර ගියේ. පාකින් ගෙවලා හරි මොකද නැත්නම් අපේ ටයිම් එක සෑහෙනද වේස්ට් වෙනවා. ඉතින් තව කියන්න ඕනේ ඒ ෂටල් එක ගන්න බැරි වුණා නම් තව තියෙනවා private own shuttle services but expensive $70 $80 $100 වලින් පටන් ගන්න Moraine Lake විතරක් යන්න. ඉතින් ටිකට්ස් ගන්න බැරි වෙච්ච ඒක තමයි තියෙන එකම option තියෙනවා but expensive. private vehicles වලින් යන්න බෑනේ. ඒක තමයි. ඒ කියන්නේ privately owned companies කරනවා. ඒගොල්ලන්ගේ license එක අරගෙන. ඕකේ නා අපි ගිහිල්ලා අපේ ටිකට් එක ගමු. Yes sir. Which bus is ours? What's going on? If they accidentally අපි 12ට අපේ Check in ස්ලොට් එක එක තියෙන්නේ. Yeah. අපි ටිකක් කලින් ආවනේ. ඒ පොඩ්ඩක් ඉන්න කියලා කිව්වා අපිට විනාඩි 10ක වේටින් පීරියඩ් එකක් තියෙනවා. Yes. ඕකේ මං ඉස්සෙල්ලා කිව්වේ දැන් මේ Park Canada shuttle එක book කරගන්න බැරි වුණ කට්ටියට තව option එකක් තියෙනවා. මේකවල තියෙනවා මේ Moraine Lake Bus Company කියලා මේ ඔතනින් මෙතනට ඕන්ලා ගාවොත් මේ Park and Ride එකට මෙතනින් ගන්න පුළුවන්. but I think it's around like $80 just for the Moraine Lake. But if you want to do the Moraine Lake and Lake Louise, it's going to be around like $100 something plus tax maybe. So ඉතින් අර හොඳ වැඩේ තමයි Park Canada shuttle එක කොහොමද book කරගන්න එක. ඒක option දෙකක් තියෙනවා. එකක් තමයි April 15th හරි 16th හරි 60% ඒගොල්ලෝ ටිකට් රිලීස් කරනවා. ඊට පස්සේ ආයේ අපි යන දවසට දවස් දෙකකට කලින් ආයේ තඩියක් ඕපන් වෙනවා ස්ලොට්ස් එක. ඉතින් ওই දෙකම chance එකක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් අර concert type එකට තමයි යන්නේ. Okay, අපි නම් check in නෙමු. Yeah. Yes. No.
Okay, come on. Full pack. There's a lot. I have to not run them over. Yay, that's a good idea. So just sit back, relax, and enjoy the view. But we are in Alberta. You have to wear your seatbelt, guys. Oh, okay. All right. Yeah. Okay. So I know. Yes. Okay, guys. ඉතින් ඔන්න ෂටල් එකට ඇවිල්ලා ඉන්නේ. 12ට ෂටල් එක හම්බ වුණා අතරම. 12ට කලින් හම්බුණා 12ට තමයි අපේ තිබ්බේ. අපි දැන් 11:50යි අපිට ඇත්තටම ටග් ගාලා යන එක අපිට සෙට් වුණා. ඉතින් it's very nice. ඉක්මනට මොනින් ලේක් එකට ගිහිල්ලා ආවොත් අපිට ඉතුරු ටික කරගන්න ඕන අපිට. යාකෝ අපිට 25 minutes drive එකක් තියෙන කියලා. අපි නම් ගිහලා බලමු මොනින් ලේක් එකට. Yeah. Excited? Yes, excited. Okay guys, ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ මොරින් ලේක් එකට. Yeah. පේනවා ඉතින් මෙතන පට්ට බිසි. ඉතින් ලේක් එක පෙන්නන්න නම් ගයි මම ලේක් එක පේනවා. Wow. මේ Crowded. Wow. මේ crowd එක බෙදලා ඉන්නේ ඇත්තරමනේ. මොකද cafes වල කට්ටිය අර පැත්තේ hike එකක් තියනවා. බෙදලා ගිහලා but it crowded. peak season එක ජුලයි වෙද්දී මට හිතෙනවා මෙතන මේ ඇඟිල්ල එකක් ගහන්න ඉන්න නැති වෙයි කියලා. Things to do in Marine Lake. So මේක තමයි අපි යන්නේ rock pile එකට. එතන තමයි වැඩිම photograph කරපු area එක තියෙන්නේ මේ. අරකද? යා අර තියෙන්නේ. එන්න rock pile. අන්න උඩට යනවා අපි. එතන තමයි ලස්සන ෆොටෝ ගන්න දින තැන මේකේ. එහෙනම් අපි ඉස්සලා මේ වටයක් දාමු. මේ හරි වටයක් දාලා. ගිහලා බලමු මොනවා වගේද කියලා නේ. කැෆේ එකක් තියෙනවා. Okay, that's the rock. Okay, okay. Okay. වටේ ගිහලා බලමු. මේ වතුර ඔක්කොම නිල් පාටයි යන්නේ හරිනේ. බෙයා කෙනෙක් ඉන්නේ. හා? Black bear. The black bear. Wow. The black bear. කොහොමද? Look at the black. වා කිව්වාගේ බෙයා අපි ආස වුණාට ඇත්තටම බෙයා සුරතල් නෑ. I'm waiting for a bear. Yes. බෙයා කෙනෙක්. මේ ඉන්නේ. Yeah. Okay guys. ඉතින් මේක නෙමෙයි හරි point එක. Yeah. Don't worry. අපි ඔයගොල්ලන්ට full මේක දෙන්නම්. This is not the point. Yeah. තවුඩ එකක් තියෙනවා. තියෙනවා. එන්න කලින් අපි දෙන්න පොඩ්ඩක් අපි ආව මෙතනට. මොකද මේ තැන් තැන් වල හැමතැනම තියෙන හැමතැනම ෆොටෝ එකක් අරගෙන වීඩියෝ එකක් කරනවා. ඔයගොල්ලන්ට හැම අත්දැකීම දෙන්න බලන්න යන්නේ. Mountains ටික Guys, look at බලන්න. this. Snow තාම තියෙනවා. මේකේ snow දෙවෙන්නේ නැහැ නේ. තව වින්ටර් සමය කෙනකොට තව ටික තව දිවෙන්න ඉඩ තියෙනවා. ඕ මෙතන මිනිස්සු කයාකින් කරනවා මේක තමයි අනිත් අපි කියපු කයාකින් එක. අපිට වෙලා මදි ඒක නිසා අපි ලේක් ලුයිස් එකේ කරේ. මේකේ ටර්ක්වේස් කලර් එක ලේක් ලුයිස් වලදී වැඩි. This is crazy. අපි උඩටත් යන්නේ. කෝයින්සිඩන්ස් එකක්. මගේ ඉස්කෝලේ කාලේ හොඳම යාළුවෙක් මෙහෙ ඉන්නේ. මැසේජ් කරා. එයාලා දැන් පින්නේ කියලා. අතන ඉන්නවා. මොන සර්ප්‍රයිස්. What a small world.
What a small world. Hello. Siri. Oh my god. නවන්න මේ ගාල්ලේ යාළුවෝ හම්බෙලා මේගොල්ලන්. මගේ ඉස්කෝලේ කාලේ යාළුවා මේ මගේ ඉස්කෝලේ කාලේ ළඟි කෙනෙක් බලන්න. hello. What a small මම මේ ටොරොන්ටෝ ඉඳලා මේගොල්ලන් හම්බෙන්නේ නැහැ මේ මෙහෙම ඉන්න ඇල්බර්ටා වෙන්න ඕනේ මේගොල්ලන් හම්බෙන්න. what a coincidence. nice. What do you think about it? දවසම බලන් ඉලවන්නේ. ඒ කියන්නේ මේක මේ සන්ග්ලාස් එකත් ගලවලා බැලුවහම අපිට මාර්ම ලස්සනයි. yeah you get a different perspective, you get a different feeling about life and everything. හා අපි දැන් කොහොමද මේකෙන් දැන් අර ආයේ ටොරොන්ටෝ බෑ life එකට ආයෙ යන්නේ? යන්න බෑ. අපි කොහොමද ටොරොන්ටෝ life එකට හැඩගැහින්නේ මේ ඩියෝ දැකලා? ආයෙ යන්න බෑ. ආයෙ මං ඉන්නවා. ඔයා. crazy. මම කනවාද? Thank you. ඕකේ. ඉතින් මේ අපි අර ලේක් ලුයිස් එකේ කරා වගේ මේකේ තියෙනවා මේ ඔය පේන කයාකින් එහෙම තියෙනවා. අපි දැන් මේ යන්නේ මේකේ ලේක් ෂෝ එකේ තියෙන ලස්සන ට්‍රේල් එකක්. ඉතින් අපි දෙන්න ඒකේ පොඩ්ඩක් ට්‍රේල් එකේ ගිහිල්ලා බලන්න ඉන්නේ. අද steps 10,000 මොකද මේ yes මොකද අපි දැන් රොක් ෆයිල් එකේ අපි ඉතින් තමයි ෆොටෝස් ගත්තේ. ඔයාලා පේනදි මෙන්න මේ ඔන්න එහෙනම් තමයි ෆොටෝස් ටික ගත්තේ. ඉස්සල්ලා දැන් ඉතින් බහලා යමු. Look at this. Look at the view. කොහෙ ගියත් වතුර. කොහෙ ගියත් වතුරයි කන්දයි. කොහෙ ගියත් වතුරයි කන්දේ වයිෆයි. කන්දයි වයිෆයි. Crazy view. Check this view. යා අපිට ඇත්තටම මේ බේකින් සූට්ස් ගෙනාවන නානවද? අනිවාර්යයෙන්ම නානවා. කෝල් ප්ලන්ජ් එක කියලා හිතාගෙන විනාඩි 5 ඩිප් වෙලා හරි මං ඉන්නවා. මම රිග්‍රෙට් කරනවා ගෙනාව නැති එකට. ඒවා Next time. next time. ඕකේ. ඉතින් එහෙනම් අපි ලේක්ස් දෙකම ඉවරයි. ඉතින් අපි දැන් ආය යනවා පාක් ඇන්ඩ් රයිඩ් back to base එකට යනවා දැන් ඉතින් ආයේ මේ බැන්ෆ් ටවුන් එකට පට්ට බඩගිනි එක ස්නැක් කකා හිටියේ දවසම ඉතින් මේ හරියම කැමක් කන්න දෙන්න ඕනේ. යා බැන්ෆ් ටවුන් එකට මොනවා කන්න ඕනේ and තව එක ඇක්ටිවිටි එකක් තියෙනවා එනවාද? ගොන්ඩෝලා දවසේ එක යන්නේ ලස්සන යා sunset බැන්ෆ් ගොන්ඩෝලා ඇක්ටිවිටි එකක් තියෙනවා so it's going to be exciting so තාම vlog එක ඉවර නෑ එහෙනම් ඊළඟට කාලා කාලා බලමු මොකද එන්නේ කියලා yes. අපි ආපහු යන්න ආපු විදිහටම ෂටල් බස් එක ගන්න ඕනේ. බස් හැබැයි තියෙනවනේ හරිම කන්වීනියන්ට්. යා බස් තියෙනවා දරබඩ ගාලා ඉඳලා තියෙනවා බස් එක ලෝඩ් වුණාම තමයි ඉතින් යන්නේ. අපි දැන් තමයි මේ බස්සේ පළවෙනි නගින්නේ. ඉස්සරහින් නගින්න අපි වෙනුවෙන් දොර ඇරියා. එන්න. Hello. We made it. We made it. Again, about restaurant again. මේ රෙස්ටුරන්ට් එක ගැන අපි හොයාගත්තේ ඊයේ රෑ. බැන්ෆුල තියෙන ෆේමස්ම රෙස්ටුරන්ට් එකක් ඉටාලියන් ෆුල් ඉටාලියන්. ඒ කියන්නේ පාස්ටා, ස්පැගටිස් ඔක්කොම හදාන්නේ රෙස්ටුරන්ට් එකේමයි. ෆුල් ඔතෙන්ටික් ඉටාලියන් රෙස්ටුරන්ට් එකක්. මේකේ නම තමයි ලූපෝ. ඕගොල්ලෝ බැන්ෆ් වෙන්න හිතන් ඉන්න නම් මේ රෙස්ටුරන්ට් එකට අනිවාර්යයෙන්ම එන්න. Yeah, if you want to try like authentic Italian because they make their own pasta, they do everything. Yeah, everything. Yeah. Everything homemade. ස්පොන්සර්ඩ් නෙමෙයි. Sponsored name. So we are waiting for food. We got some මේ pasta. මොකද මේ හැමෝම රෙකමන්ඩ් කරා කෑම ඇත්තටම රහයි කියලා. අපි දැනට ඉතින් හිතුණා try එකක් කරන්න ඕනේ කියලා. කෑම ආවට පස්සේ Yeah, we we'll give it an outside. honest review. Yeah, life is good. We are outside. Look at the view. Nice, easy. Life is good, baby. Hi wife. Are you ready for the gondola? Yes. අපේ අද දවසේ last activity එක තමයි. Last activity එකද? Banff gondola. මෙන්න එකේ උඩට යන්න තියෙන්නේ. උඩට යන්න. Let's go then. Okay. We good? You ready? Ready. තා පොඩ්ඩයි. මේ තියෙන්නේ. gondola.
Okay. එහෙනම් අපි යම් ගොන්ඩෝල ඇතුළේ ඉන්නේ. උඩට යන්න. Let's go. Vietnamese. Really nice stuff. What about grass and random parts of sand. I have phobia. And it's all Heights. දැන් මේක අලුතෙන් ආපු එකක්ද? මම ඉස්සරම රෝලර් කෝස්ටර් එකේ මම බලෙන් මගේ යාළුවා දැන් යන්නේ යන්නේ. දැන් ළඟදී බය වෙලා. එතනම. How was the ride? Scary for me. නෑ ලස්සනයි. අතරම ලස්සනයි. ඒකට මම පොඩ්ඩක් බයයි උස් තැන් වලට. දැන් මේකට තියෙන පොඩි ඇක්ටිවිටිස් ටික. මොනවද තියෙන activities? Go. This panoramic view. Okay guys, ඉතින් ඔන්න ගොන්ඩෝලගෙන් උඩටම ආවා. උඩටම ඇවිල්ලා ඉන්නේ. Yeah. මම වෙන්නේ full panoramic view එකක් තියෙනවා. මාර ලස්සනයි. full 360 panoramic view එක අපි වටේ පෙන්නන්න ඕගලන්ට. හරිම ලස්සනයි. Are you ready for this? Oh yes. Okay, let's go then. Wow. ගෙදර යන්න ඕනේ නැද්ද? නෑ. ඇත්තටම ඕනේ නෑ. බොස්ට ඊමේල් එකක් දාන්න. මේකෙන් රෙගියුලර් ලයිෆ් එකට කොහොම යන්නද? I don't know. මම ගත හම්බෙච්ච යාළුවෙකුත් ඒකනේ අමාරු යන්නේ කියලා. ඔයා හිතන්න කිය. මේ view එක තියාගෙන අර රෙස්ටුරන්ට් එකේ වැඩ කරන මිනිස්සු කොච්චර හැමෝම කොච්චර ලකීද කියලා. සීරියස්ලි. guys මෙතන තියෙන අතම රෙස්ටුරන්ට් එක මේක අපේ මේකේ. ඒක පේන්නේ නැති. අපි අතන අපරාධි කෑවේ නැත්තම් මෙතනින් කන්න තිබ්බා. අපිට පට්ට බඩගින්න අපි හිටියේ. ඒ නිසා තමයි අපි එළියෙන් කෑවේ. නැත්තම් මෙතනින් තමයි කන්න ප්ලෑන් කරන් හිටියේ but we was එච්චර වෙලා ඉන්න බැරි වුණා අපි දෙන්න. too hungry. යා. ඇත්තටම දැන් අපි මේක දැන් අපිට ආසනට ඇත්තට මේ බෑන් සිටි එකේ වැඩ කරන මිනිස්සුන්ට මේක ඩේලි සයිට් සීන් නේ. වැඩට යන්නේ කඳු දිහා බලාගෙන. වැඩ කරන්නේ කඳු දිහා බලාගෙන. අනිත් මම ආරෙක එක්ස්ප්ලেইন කරන්නනේ. guys අපි මේක ඉවරයක් නෑ. තව මේ මේකේ උඩට ආපු කෙනෙක් තව උඩට ආවා. එතනට ආවට පස්සේ මේ ෆුල් මේ බෑන්ඩ්ස් මේ ඒරියා එකේ ෆුල් වැලි එක හොඳටම පේනවා. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ. This is crazy. I can't believe this. Look at this. මේ වැලි එක පටන් ගන්නෙ මෙහෙන් පටන් ගන්නේ වැලි එක. Here we go. ඊට පස්සේ මෙහෙම එනවනේ. Oh my god. වැලි එක ඇවිල්ලා. Look at this. Oh, මැවිලා තමයි බෑන්ඩ්ස් ටවුන් එකට එන්නේ. ඊට පස්සේ ඔක කොහොමද යනවා? වර පැත්තට යනවා. Here we go. Wife being wife. Yes.
sticks extend this marathon. Like in a jolly Okay. Yeah, let's. I'm not a huge fan of this, but Yeah, let's do it. It's tradition, Canadian tradition. tradition. Okay. Okay. Buat කරන්න නැතුව ඒකත් වයිෆ් පණ්ඩිතයා පුච්චගත්ත නේද? පණ්ඩිතයා පුච්චගත්ත නේද? හරි තිදරුවා මේ පුච්චගත්ත එක්ක ගන්නවා හොන්සේ. අයියෝ. They probably haven't made it out. I'll tell you surrounding Ah, yeah. region. Okay. Tapi nang ඒකත් හරි අද දවසේ adventures done. no more adventures. No more adventures. We're exhausted. මගේ ආසාවත් හරිනේ. මගේ ආසාවත් හරි. Trip එක complete. I so prepared. Guys, look at this. Okay. ඉතින් අපි ආය ආවා දැන් ටවුන් එකට. ඉතින් මට ටයර්ඩ්. මට්ටම ටයර්ඩ්. උදේ පාන්දර ඉඳන් ඇහැරලා වෙනද ඔයගොල්ලන්ගේ ඇස් වලින් අපෙන් පත්ත ටයර්ඩ්. ඉතින් අපි දැන් මොනවද eat some sweet treat. අද අපි කිලෝමීටර් 20ක් විතර ඇවිදලා තියෙනවා අද. 30,000. Yeah, close to, I don't know, 25 to 30,000 something steps. So crazy steps. So we need some calories today. Sugar. So අපි මෙතන තියෙන Bio Tales කැනඩාවට ආවේනික ස්වීට් ජාතිය කියන්නේ pastry එකක්. ඒකේ ඕන flavors වලින් ඒක තියෙන එක flavors තියෙනවා. ඉතින් අපි we'll go and get that one and I need a coffee as well. I need a coffee. I need Yeah. coffee. Okay, let's do it. There was all the parking was all. Okay, Beaver Tails ready. I'm ready. And අපේ coffee එක ගන්න ඉන්න දැන්. Yeah. මාර මහා ඒකත් ආවට පස්සේ එළියට ගිහිල්ලා වෙදර් එකයි mountains බලාගෙන enjoy කරලා කන්න. yes. Okay, where's my coffee? Coffee plate. Coffee and ඉක්මනට. Okay guys, and I think අපේ day 2 Alberta Banff day 2 vlog එක මෙතනින් ඉවර කරා. මෙතනින් ඉවර කරනවා. I think we are very tired. දැන් මේ කන්න තියෙනවා. Got the coffee. ඉතින් yeah. අද අපිට වේලාසෙන් නිදා ගන්න ඕනේ. හෙට උදේත් ආයේ පොඩි early morning එකක් තියෙන්නේ. ඉතින් ඊළඟ vlogs වලින් yeah, දෙන්නම්. ඊළඟ තව එක vlog එකක් එනවා. අපි day 3 and 4 දෙකම එකතු කරලා එකක් දාමු. එකක් දාමු. Yes, එහෙනම් thank you very Thank much you අපේ අපේ vlogs බලනවට. Thank you for your අනිවාර්යෙන්ම subscribe කරන්න අපේ Instagram එක follow කරන්න. Right? එහෙනම් එතක බැන්ෆ් වල ඉඳන් peace out. Peace out.